සමහරක් මන් දවුරු බොක්කෙත් ඉන්නවද කියලා. නගරවල ඉන්නව හාමුදුරුවනේ ඔය බස් වලින් රුපියල් 100 150 ගන්න ඉන්නවද නැහැ. ඔය අර චණ්ඩි කියලා කියන්නේ. ඇති චණ්ඩිකමක් නෑ ගැහුවොත් එහෙම දෙකට ගන්නවා. එහෙම ගුටි ගන්න බයයි. පින්නතුනි ගුටි ගන්න බැයි නම් ඒ චණ්ඩිකම් වලින් ඇති වැඩක් නෑ. සමහරව ඉන්නවා නගරවල ලියාපදිංචි මට්ටමින් ගුටි ගන්නවා. ඒ කියන්නේ සදාකල් ගුටි ගන්නවා. මම කියන්නේ ගහන ගුටි ගන්න ඔය සද්දේ බද්දේ දාගෙන ඉන්නව නේද? අනේක පෙලාගෙන යට කරගෙන ඉන්නවනේ. අපේ සල්ලිකාරකම ගණන්කාරකම මාන්නකාරකම පෙන්නගෙන ඉන්නවනේ. ඔය මොකක හරි තනතුරක් තිබ්බාම මහ ලොකු දෙයක් ඕනේ නැහැ හාමුදුරනේ. දායක සභාවේ සභාපතිකමත් ඇති ගණන්කාරකම් පෙන්නන. ඔය හිතාගෙන ඉන්නේ ඒජන්ත කියලා. ඔය මරණාධාර ඔය එක එක සංඝම් වල සභාපතිලා ඉන්නේ. ඌරු බොක්ක එහෙම නැතුව ඇති. අලි ඔලුවනේ පින්නතුනේ. පුදුම ගෙම්පර් එකක් තියෙනවා. පඩි හම්බෙන්නේ. ජීවිතේ කිසිම අවස්ථාවක කිසිම කෙනෙක් කිසිම අයුරකින්වත් පෙලන්න එපා. පුරුදු වෙන්න නිරන්තරයෙන් අනේකට ගරු කරන්න. පුරුදු වෙන්න නිරන්තරයෙන් අනේක දිහා බොහොම කරුණාවෙන් බලන්න. මොකද මම මෙහෙම දේශනා කරන්න හේතුව මං කියලා තියෙනවා හාමුදුරනේ මම ඉගෙන ගන්න කාලේ ඔය පේරාදෙණිය නගරේ මං කොහරි යන්න බස් වලට එකේ ඉන්නකොට ඔය ටවුන් වල ඉන්නවනේ ඔය සද්ද දාගෙන ඉන්න කොල්ලෝ එක කොල්ලේ අවුරුදු 45 50 මාමලා දෙන්නෙකුට බයිනෝ. පින්නතුනේ විනාඩි 2ක් විතර අමුකුණු හරපෙන් බයිනෝ. මම බලාගෙන ඉන්නකොට කොල්ලා හක්ක අල්ලගත්තා. ෆෑන් එපා. පැත්තකින් තියන්න. කොල්ලා හක්කට අත තියාගත්තා. පින්නතුනේ ඉක්මනට අර මාමලා දෙන්න පැනලා කොල්ලා අල්ලගත්තා. මොකද්ද උනේ? කොල්ලට අංශභාගය ආවා. කොල්ලට තේරුණා කට ඇද වෙනවා කියලා. අර මාමලා දෙන්නට තේරුණා තිබ්බ පරිණතකමේ කොල්ලට අංශභාගයෙන් වැටුනොත් අමාරුයි කියලා. අල්ලගත්තා. කොල්ලා තුන් හිතකින්වත් හිතන්නේ නැද්ද? මතක තියාගන්න. මේ ලෝකේ කවදාවත් අපි හිතන දේවල් වෙන්නේ. මේ ලෝකේ කවදාවත් වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න පුළුවන්. මරණානුස්සති කමඨහන් දේශනාවේ බුදුහාමුදුරුවෝ උගන්වනවා. අස්පිල්ලම් ගහන සැනින් අපි ජරාවටපත් වෙන්න පුළුවන්. අවස්ථා 7ක් තියෙනවා. කාල වේලාව තියෙන හැටියට මම 2ක් විතර කියනවා. මේ පින්නතුන් හිතන්න. දැන් අපි අද ගෙදර යනවා. පින්නතුනේ හෙට උදේ වෙනකොට පොඩි ක්ලාන්තයක් ඇති වෙනවා. ඒව වෙන්න පුළුවන්. මම පොඩි යෝජනාවක් කරන්නම් මතක් වෙච්ච වෙලාවේ. දැන් ඔය තරුණ සංගමේ 50ක් 60ක්වත් ඇතිනේ නේද? 25 30ක්වත් ඇතිනේ. 15ක් කියමු. පුළුවන් තරම් එක්කහුව වෙලා මම අර වැඩිහිටි සමිති වලට නම් කියන වැඩිහිටි සමිති වලට කිව්වට තේරුමක් නැහැ. ඒ වගේ යන්නේ. තරුණයෝ එක්කහුව වෙලා යන්න අර අප්පගාත නිවාසයකට ගිහින් යන්න. මේකේ තේරුම් ගන්න ඕනේ. අපිට ඇති දේ අර අනේකට නැති දේ.
කැන්සර් හොස්පිටල් එකට ගිහින් එන්න. පින්නත් මේ දේහධාරී හොඳට ජිම් එකේ සෙල්ලම් කරපු හොඳට මේ ටැටූ එකක් එහෙම ගහගෙන හිටපු තරුණයෝ ඉන්නවා. හාමුදුරුවනේ ගුද මාර්ග පිළිගාවා. මම දැකලා තියෙනවා අර බඩට පැකට් එකක් දාලා. දැකලා තියෙනවද බටයක් දාලා මල පහයකට එන්න හදලා තියෙනවා. මේක මම දැකලා තියෙනවා පොඩි එකාගේ ඉඳන් කිසි වෙනසක් නැතුව. මේක අපිට වෙන්නත් මේක ඊළඟ මොහොතේ වෙන්න පුළුවන්. ජරාව කියන එක බුදුවරු දේශනා කරේ නේ. ජරාපි දුක්ඛ. ජරාවට පත්වීම අතිශය දුක. ජරාවට පත් වුනහම අපි විඳින දුක වගේ නෙමෙයි ඊළඟට තියෙන්නේ. ජරාවට පත් වුනහම මේ ලෝකේ හැම එකක්ම අපිට නැති වෙනවා. මේවා ඉතින් අර ඉන්න කාලේ හිතන්න ඕනේ. මොනවාද නැති වෙන්නේ නැත්තේ? සමහර අම්මලා තාත්තලා ඔය පහසුයිනේ කියලා ගෙදරටම අල්ලලා බාත්රූම් එකක් හදා ගන්නවනේ. සමහර අවස්ථා තියෙනවා පින්නතුනේ ඔකේ අඩියවත් තියන්න වෙන්නේ නැති. කියන්න බලන්න මගේ කියලා තිබ්බ මොකෙන්ද මට අවසානයේ පිහිටක් තියෙන්නේ? මේවා තේරුම් ගත්තාම මිනිස්සු අතින් සිද්ධ වෙන පව් ගොඩවල් අඩු වෙනවා. කිසි දෙයක් නැහැ පින්නතුනේ. ඒ මගේ ලිප, මගේ කුස්සිය, මගේ කාමරේ, මගේ ඇඳ, මගේ රෙදි පෙරදි මොකොත්ම නැති වෙනවා. මෙහෙම ජීවිතයක් අපි ගෙවන්නේ. එනිසා අද ඉඳන් පුරුදු වෙන්න. ජරාවට පත් වෙන අපිට ඔය වෛර පරිමහලා ගන්න දෙයක් නැහැ. ජරාවට පත් වෙන අපිට එදිරිවාදිකම් කරන්න දෙයක් නැහැ. අනේකට බැනලා අනේකා පීඩාවට පත් කරලා රණ්ඩු දබර වෙලා ගන්න දෙයක් නැහැ පින්නතුනි. මේක එහෙම බේර ගන්න දෙයක් නැහැ. ගත්තා කියලා කිසි වැඩකුත් නැහැ. ඊළඟ සැනෙන් අපිට නැති වෙන්න පුළුවන්. නේ අචින්තිතම්පි භවති චින්තිතම්පි වෙනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්නත් බෑ. එක දෙයක් විතරක් හිතාගත්ත හැකි. ඉපදෙච්ච අපි සැනින් ජරාවට පත් වෙනවා. ඉපදෙච්ච අපි සැනින් ව්‍යාධියට පත් වෙනවා. නිශ්චිතයි තීන්දුයි හෙට ඉර පායනවා සත්තනම් එලෙසමයි අපි මැරෙනවා පින්නතුනේ. මේ කාල සීමාව ඇතුලේ යම් යම් ක්‍රියාකාරකම් ටිකක් විතරක් කරනවා. ඒ ක්‍රියාකාරකම් ඇතුලේ තියෙන ගුණපණ මත ඊළඟ ආත්ම භාවයන් තීරණය වෙනවා. එහෙම නැත්තම් මේ භෞතිකයේ තුල නම් කිසි දෙයක් නැහැ. ඒ හින්දා පුරුදු වෙන්න. හෙට ඉඳන් එකදු අකුසලයක්වත් කරන්න එපා. පුරුදු වෙන්න. හෙට ඉඳන් එකදු පාපයක් කරන්න එපා. ඔය උරුබොක්කේ පැත්තේ කොහොමද දන්නේ මං කියන අනිත් පැතිවල මේ ඉඩ කඩම් වලට මරා ගන්නවද නැහැ. එහෙම මරා ගන්නේ නැත්තම් පවුල ගැන හිතන්නකො මායි මගේ සහෝදරයෝ ගැන දැන් ඔහොම ඉන්න ගමන් හිතන්න. පොර කන තරමක් පොර කන්නේ මොකේද? ඉඩ කඩම් වලට. මෙහෙම කියනකොට කියන ඇති අරකට හිටියානම් මේ වහන්න කියලා. එහෙම මේ කාටවත් වදින්න බන කියන්නේ කාටවත් රිදෙන්න කියන්නේ ඇත්ත යථාර්ථය කියනවා විනා වෙනතනේ ඔය මේ ලෝකෙම ළඟා කරගන්න දෙයක්වත් නැහැ. අර මතකද මීගමුවේ YouTube එකේ ගැහුවත් එනවා
නිගම්බ ඇක්සිඩන්ට් කියලා ගහපුවාම එන්නේ මං කියන්නේ මේ කරන හැම එකක්ම භවය ආත්මය කර්මය දුක සැප තීරණය කරන අවුරුදු 15ට වැඩි මං හිතන්නේ අම්මයි දුවයි වයික් කාලේද තෝප්පුවේද කොහෙද දන්නේ හරියට යනකොට ඇක්සිඩන්ට් එකක් වෙනවා අම්මගේ බෙල්ල ගැලවෙනවා අහලා තියෙනවද දුව බෙල්ල අරගෙන ඇවිදිනවා බේරලා දෙන්න කියලා ඔය ගැහුවා නම් එනවා ෆෝන් වල දැන් බලන්න එපා පස්සේ බලන්න පස්සේ මට මහත්තයෙක් කියනවා හාමුදුරනේ අනතුරු හරි අමුතුයි ඇයි දුවට හිරීමක්වත් නැහැ අම්මගේ බෙල්ල ගැලවෙනවා මොකද ඇත්ත බොරු අපි දන්නේ කියනවා මට ඊට සතියකට විතර කලින් ඒ ගෙදරට ආවලු පින්නතුනි මම මේ කතෝලික ඉස්ලාම් අපේ සත්පුරුෂ පින්නතුන්ට මේ පුදුම විදිහට බණ අහනවනේ දැන් ඔය විවිධ ආගමික කණ්ඩායම් ඉන්නවනේ ඔය පොඩි පොඩි ඔය එව්ව අටවගෙන ගරහනව හැම නෙමෙයි මේ හොඳේ කාලෙන් කාලෙට එක එක යනවා එක කාලයක් ඇවිල්ලා තිබ්බ ලංකාවේ දැන් නම් ඒව නැද්ද කොහෙද අර එනවා ඔය වැසිකිලි පෝච්චි ටකරන්ත හඩු බෙද බෙදා බඳවා ගන්නවා මේ පැත්තේ තියෙනවද නැහැ නෑ බොහෝ පැතිවල තියෙනවා රුපියල් 10000ක් දුන්නා අරකට යනවා හාමුදුරනේ අපේ පැත්තෙත් ආවා ඔහොම ආය ආවේ නැහැ මේ ක්‍රිස්තියානිත් නෙමෙයි කතෝලිකත් නෙමෙයි ඉස්ලාමුත් නෙමෙයි කොහෙද තියෙන උවත් දන්න මොක කෙරුවත් කමක් නැහැ අනෙත් ආගම් වලට ගරහන්න නැතුව අනේකගේ සංස්කෘතියට ගරහන්න නැතුව කවදාවත් කතෝලික ඉස්ලාම් ක්‍රිස්තියානි බැතිමතුන් එහෙම කරන්නේ නැහැ කවදාවත් කරන්නේ නැහැ වගකීමෙන් කියන්නේ නමුත් ඔය පොඩි පොඩි කෑලි තියෙනවා අරකේ තියෙන්නේ හාමුදුරුවනේ බුදු පිළිමේ දොරකට තියලා පයින් ගහන්න ඕනේ බෙල්ල කැඩෙන්න. එතකොට තමයි වැසිකිලි පෝච්චිය ටකරම් 15යි රුපියල් 10 15000කුයි දීලා මේකට බඳවා ගන්න. අර අම්මා ගැහුවා. සතියක් ගියාද? බෙල්ල ගැලවිලා මැරුණේ හාමුදුරුවනේ. බෙල්ල ගැලවිලා මැරුණේ. බෙල්ල ගැලවුනේ මොකේද දන්නේ මං කියන දුවට හීරීමක්වත් නැහැ. කරන කියන හැම එකක්ම අපේ තරුණ මහත්තුරු කල්පනා කරන්න ඕන. තරුණ කාලේ දඩබ්බර කමට භද්‍ර යෞවනයේ තියෙන ඇතැම් හැඟීම් වල දෝලනයේ තියෙන අඩු වැඩි භාවය මත සමහරක් අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. ඔය ගෑනු ළමේ කියනවා මට කරන්න එහෙම නැහැ මේ වගේ දේවල් ජීවිතේට. කෙල්ලට අවුරුදු 19යි. කවදාවත් අපරාධයක් කරන්න එපා. කවදාවත් අනික රවට්ටන්න එපා. කවදාවත් කෙනෙකුට වංචාවක් කරන්න එපා. කිසිම මොහොතක කරන්න එපා. හාමුදුරුවනේ මම යාළු වෙලා හිටියා පිරිමි ළමයෙක් එක්ක. සමහර කොල්ලෝ කරන වැඩ. ඒ කෙල්ලට දැන් බබෙක් හම්බෙන්නේ. අවුරුදු 19 කොල්ලට අවුරුදු 27යි. කොල්ලා කියනවලු දැන් බඳින්න බෑ කියලා. මේ වක්කේද වාචක. කෙල්ල මගෙන් අහනවා හාමුදුරුවනේ මොකක්ද කරන්නේ? වහබොණ්ඩ හිතෙනවලු. මොකක්ද කරන්නේ අවුරුදු 19? මම ඔය එකක් කියන්නේ. ඔය විදිහට මේකේ හිතන්නේ මතන්න නැතුව අපරාධ කරන්න එපා. කියනවා හාමුදුරනේ ගෙදරට මොකද්ද කියන්නේ? හදවතට තට්ටුවක් දාලා අහන්න. ඇත්තටම මොකද්ද කරන්නේ? බෞද්ධ භික්ෂුවක් හැටියට පිනපල
පිම්පව් කියලා දෙන හාමුදුරු කෙනෙක් හැටියට මං කියන්නද ගබ්සා කරන්න කියලා. මොකක්ද කරන්නේ? ලැබිච්ච ජීවිතේ කාලකන්ණි වෙන විදිහට කිසිම දාකණකට විපතක් වෙන අපේ හැඟීමක් අපේ සිතුවිල්ලකින්වත් හානියක් නම් කරන්න එපා. හේතුව අපිට කවදා හරි මේවා විඳවන්න වෙනවා පින්නතුනි. මේ කරන හැම පව් වැඩක්ම මේ කරන හැම අපරාධයක් අර මතකද සංසාරේ නොඑක් ක්‍රම වලින් විඳවන්න වෙනවා. මගේ ඔය විශ්වවිද්‍යාලේ ඉන්නකොට පුරාවිද්‍යා විෂය හදාරපු අපේ කට්ටිය යනවා මේ හොරෝ පතාන පැත්තේ ගලක මොකක් හරි ඔය පුරාවිද්‍යාව වැඩකට යනකොට අර කුහරකින් උඩට අන්තට්ටුවක් තියනවලු. ගිහින් බැලුවලු ළඟට. පින්නතුනේ කවදාවත් එක පාපයක්වත් කරන්න එපා. ළඟට ගිහින් බලනකොට මුවෙක් හරි ගෝනෙක් හරි ගල් කුහරට වැටිලා ඇට සැකිල්ල විතරයි වැටෙන්න ඇති යනකොට. කොච්චර ඔට්ටුවෙන්ද ඇද්ද ගොඩෙන්ද? කොච්චර තිබහෙින්ද ඇද්ද? කොච්චර බඩගින්නේ ඉන්න ඇද්ද? කොච්චර කකුල් තුවාල වෙන්න ඇද්ද ඔට්ටු වෙලා? පින්නතුනි මැරිලා දිය වෙලා යනකන් දන්නේ නැහැ. සංසාරේ කොච්චර පව් කරලා ඇද්ද? ඒ විදිහටම මම දැකලා තියෙනවා සමහර තාත්තලා ඉන්නවා ස්පිරිතාලවල. පින්නතුනි දරුවන්ට හොඳට සල්ලි දෙනවා. මේ ගම්වලත් හොඳට සලකනවා. හොඳට බලනවා. දැන් මෙවුවා මේ පටිගත කරන හින්දා මං නංගන් කියන්නේ. මං ගියා ලෙඩෙකුට පිරිත් කියන්න. හාමුදුරුවනේ බ්‍රේස්ලට් පහවත් දාලා තිබ්බ තාත්තගේ අත් දෙකට. හොඳට සලකනවා. කාමරේ ඒසි කරලා හරි ආදරේ. කොල්ලමට කියනවා හාමුදුරුවනේ කියන බණ පදයක් ගානේ ආනුභාවයෙන් පිරිත් ටිකක් කියන්න. මොකද්ද? පින්නතුනි දෙලුම් ඉස්ම හැදි දෙකක් පවා ගන්න. මහ දෙයක් නෙමෙයි. මේ දෙලුම් ඉස්ම හැදි දෙකක්. තාත්තා කියනවලු තාත්තට බඩගිනි කියලා. කන්න පුළුවන්? කාපු ගමන් වමන යනවා. කන්නේ නෑ බඩගිනි තිබ්බත් ඇයි? වමන යනවට බයයි අමාරුයි. එතකොට මේ අසේරම තනවලු පිච්චෙනවලු. තාත්තා කියනවලු වතුර බොන්න ඕන කියලා. මේ හාමුදුරු හැටියට අපේ හාමුදුරුලා ඕන තරම් දැකලා ඇති. අපි පිරිත් කියන්න යනකොට හාමුදුරුවනේ මූණේ පවුඩර් ටිකක් ගාලා අලුත් ඇඳුමක් අඳලා තියෙනවා. මිනිස්සුන්ට නාගන්නවත් බැරි වෙනවා. මහ දෙයක් නෙමෙයි. කියන්න බලන්න මේකේ මොකක්ද පිරිමහන්න තියෙන වෛරේ? මොකටද ඔය හැටි ඔට්ටු වෙන්නේ? මොකටද ඔය හැටි බැනගන්නේ? අනේක පෙලන්නේ අපහසුතාවයට පත් කරන්න. කවදාවත් ඕවා කරන්න එපා. මොකද අත්තාහි අත්තනෝ නත්ති පින්නතුනේ. අපිට අපි නැති වෙන. මොකක්ද අපිට අපි නැති වෙනවා කියන්නේ?
මගේ කටින් මට කතා කරන්න බැරි වෙනවා. බැරි වෙන්න මගේ කටින් මට වතුර ටිකක් බී ගන්න බැරි වෙනවා. මේ කටින් වතුර ටිකක්වත් බොන්න බැරි වෙනකොට ඇයි ඔය කට හොඳට වැඩ කරන කාලේ අනේ කට කුණු හරපෙන් බනින්නේ. ජීවිතේ පුරුදු වෙන්න. මම බොහොම කරුණාවෙන් කියන්නේ. පින්නතුනි කිලෝමීටර් 700ක් විතර තියෙනවා යන්නයි එන්නයි. දැන් මෙහෙන් 9ට පිටත් වුණොත් එහෙම පාන්දර කොහොමත් 4:00 වෙනකොට යා ගන්න පුළුවන්. ඒ වෙනකොටවත් ගියොත් ඉක්මනට ලෑස්තිලා යන්න ඕන. කැකිරාය උදේ 8ට බණක් තියෙනවා. ඔයත්තන්ට මං හිතන්නේ 11 විතර වෙද්දි බුදිය ගත්ත හැකි. මං 11 වෙනකොට වැලි පැන්න හරි. එක වචනයක්වත් අපත්නම් කරන්න එපා. එක වචනයක්වත් නොසලකා හරින්න එපා. මේ කියන හැම එකක්ම හෙට ඉඳන් කරන්න. පොඩි දරුවෝ අපේ තරුණ මහත්තුරු අම්මලා තාත්තලා හෙට ඉඳන් කවදාවත් ආයේ ඔය කටෙන් කුණු හරපයක්වත් කියන්න එපා බින්නතුනේ. පුරුදු වෙන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණු හරපයක්වත් කියන්න එපා. අඩුම තරමේ කිසි කෙනෙකුට පින්නතුනේ තෝ කියලාවත් කතා කරන්න එපා. ඔය දෙක නොකර ඉන්නකො මොක නැතත් කමක් නැහැ. මොකක් හරි කරලා ජීවිතේ ඇති වෙච්ච දවසක් තියෙනවා. මොකකින් හරි සැනසෙච්ච දවසක් තියෙනවා. හොඳයි කියලා තියෙන හැම අඩියම හරි දුකයි පින්නතුනේ. සුදුසුයි යෝග්‍යයි කියලා ගත්ත හැම තීරණයක් එතනදී අපේ තරුණයෝ අම්මලා තාත්තලා පුදුම විදිහට ඒ තුල වේදනාවක් විඳිනවා. ඒ හොඳයි කියලා ගත්ත හැම තීරණයක් කෙරෙහිම අතෘප්තියෙන් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා මිනිස්සුන්ට ඕනේ හරි හරියට නිමෙන්න ඕනේ. ජීවිතේ නිමෙන්න නම් මේ හැම එකකම තියෙන අර්ථයක් නැතිකම දකින්න නම් පොඩි කාරණා දෙකක් දැනගන්න ඕනේ. ඔය මේ පැත්තලා හාමුදුරනේ හොරකම් කරනවද නැහැ? නැ සහතිකම පිම්ප කටනම් මනම් ගන්න නැහැ කෙල්ල හරි මේ වෙලාව සෙනග වැඩිනේ. ඒ කියන්නේ ෆෝන් එහෙම ඇදලා දායි බලාගෙන උන්නේ. අන්තිමේ ඕවා නැති කරගෙන ගෙවල් වල යන්නේ. සල්ලිත් නැහැනේ මේ කාලේ. ඒ හින්දා තියෙන මම මේ අත්දැකීමෙන් කියන්නේ හොඳේ මං අවුරුද්දට බණ 500ක් විතර කියන්න යනවා. ඔය මොකක් හරි වීඩියෝ එකක් යනකොට මං හිතලා කමෙන්ට් එකක් අපේ රියදුරු මහත්තයා ළමයි පෙන්නනවා. හාමුදුරනේ බණ කිව්වට වැඩක් නැහැ. ඊයේ මගේ ෆෝන් එක හොරකම් කරා, පර්ස් එක හොරකම් කරා. සරෙප්පු දෙක නැහැ, වාහනේ සයිඩ් කණ්ණාඩි ගලවලා. අර බයිසිකල් වල තියෙන ඔය බල්බ් බැල් ගලවනවා පොඩියෝ. ඒ හින්දා දැන් ඉතින් පපුවත් එක දන ඇති ඉඳගෙන ඉන්නකොට හරි බයිසිකලේ නවත්තලා මෙලහට ගලවන නැති කියලා. මේ හේම නැතිද සමහරට අර බොහෝ පැතිවල එහෙමයි. මරෙන්න කලින් මිනිස්සෙක් වෙලා ඉපදුනහම ඔය ඉගෙන ගන්න ඕනේ, පුරුදු වෙන්න ඕන කරුණු කාරණා ටිකක් තියෙනවා. මේවා ඉතින් මේ අද ඉඳන් හිතන්න ඕන, දැන් ඉඳන් කල්පනා කරන්න ඕන. මේක තරුණයන්ට කියලා වෙනසක් නැහැ. ඒකට ભેදයක් නැහැ. දැන් පින්නතුනේ මේ සේරම දන්නවනේ. ඉපදිලා ඉන්නේ කියලා දන්නවනේ. එතන කවුරුත් ඉන්නවද ඉපදුනා කියලා දන්නේ නැති? ඉපදිලායි
අර එකෝ පොඩ්ඩක් අඩු කරන්න කියන්න මහත්තයාට. වැඩි තිබ්බ විදිහට තියන්න කියන්න. මේ කවුරුත් දන්නවා ජරාවටපත් වෙනවා. කවුරුත් දන්නවා ව්‍යාධියටපත් වෙනවා. වෙනතුනේ මං මරණය ගැන කතා කරන්නේ නැහැ. මං කතා කරන්නේ ජරාවයි ව්‍යාධියයි ගැන විතරයි. පුළුවන් නම් මැරෙන්න කලින් තේරුම් ගන්න අපි ජරාවටපත් වෙන මිනිස්සු. අපි ව්‍යාධියටපත් වෙන මිනිස්සු. මේ දෙක හිතන්න පුළුවන් නම් පින්නතුනේ ඒක හරි හැරවුම. සිද්ධාර්ථ බෝධිසත්වයෝ අර අන්තිමේට ගිහිගේ කලකිරුණේ මොනා දැකලාද? සතර පෙර නිමිති දැකලා. ඔය උඩ මොකක් හරි යනවද නෑ? බෝධිසත්වයෝ අන්තිමේට ලෙඩේ. මොකක්ද කේස් එක? අපුච්චේ. ඒක ටිකක් භයානකයි. පළලා විසිකන්න එහෙම නෑ හොඳ. මල්ලා මොකුලයි. ඕන එක. හරි එක ගියා. බෝධිසත්ව අන්තිමේට පින්නතුනේ මොකෙක් හරි ආමුදුරනේ මට දැන් සති 3ක් විතර තියෙනවා මේ අද සර්පේ. මේ පෙරේදා පළමුදා හරි මේ බල්ලේ. කොහෙවත් නැතුව මැද්දේ නම් මිනිස්සු ඇඟවල උඩින් පැන පැන දිව්වා. මිනිස්සු බෙරිහන් දෙනවනේ. ආය පූසෙක්. ඒක බය වෙලාද කොහෙද මිනිස්සුන් ඇඟවල මැද්දෙන් දුවනවා. උරුබොක්කේ සර්පේ. මොකෙක් හරි කොහේ හරි හම්බෙනවා. කෙසේ හෝ වේවා ඔය බෝධිසත්වයන්ට කලකිරුණ පින්නතුනි ගිහිගේ ලෙඩෙක් මහල්ලෙක් දැකලා සංසාරේ කරපු පෙර පින්වලට හම්බෙච්ච මේ අතපය පාවිච්චි කරන්න කලින් කටවචනේ පාවිච්චි කරන්න කලින් හිතන්න ඕනේ. පුරුදු වෙන්න ඕනේ. අපි ජරාවටපත් වෙන මිනිස්සු. අපි ව්‍යාධියටපත් වෙන මිනිස්සු. මේ හැම එකක්ම තියෙන්නේ පින්නතුනේ බොහොම කෙටි කාලයයි. දැන් අපි හිතමුකෝ ඔය අපේ ගණන්කාරකම අපේ නම්බුකාරකම අපේ මාන්නකාරකම අපේ තත්වය අපේ තරාතිරම අපේ රැකියාව ඔය පවුල් වල තියෙන වංශකාරකම් ඔය හැම එකක් වෙනදුනේ මේ මගේ දෑහැට දැකපුවා. කොයි මොහොතේද කොයි වෙලාවේද ජරාව ව්‍යාධිය කියන එක හරි අවිනිශ්චිත බැවින් මිනිස්සු නිරන්තරයෙන් පුරුදු වෙන්න ඕනේ. වචනකින්වත් අකුසල් නොකරින් මිනිස්සු පුරුදු වෙන්න ඕන නිරන්තරයෙන් ඔය වචනකින්වත් අනේකට පීඩාවක් නොකරින්. මේ ඔය ඉතින් අර කිව්වට තේරෙන්නේ නැහැ. දෙයක් වුණාට පස්සේ තමයි තේරෙන්නේ. පින්නසෝනේ අද ගෙදර ඉඳන් එනකොට ඕන තරම් බලන්න ඇතිනේ මේක අඳිනවද මේක හෙට අඳිනවද මේක අනිත් අඳින්න ඕන හින්දා අද ඇඳලා බෑ. මිනිස්සු බලනවා. මම දැකලා තියෙනවා. තියටර් එකට යනකොට මොකක්ද අඳින්නේ? සුදු සරමයි ෂර්ට් එකයි ඇඳගෙන යන්නේ. විදේශ රටවල ධර්ම දේශනාවලට ගියපුවාම
ලංකාවේ පින්නතුම් රෝහල් ගත වෙලා ඉන්නව නම් බලන්න යනවා. දැන් ඔය හොඳ ස්පිරිතාලයක් නේද සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් එකනේ. ලෝකෙම ඉන්න සල්ලිකාරයෝ යන්නේ. පින්නතුනි මම බලනවා මේ හොස්පිටල් එකේ කිට් එක ඇඳගෙන ඉන්නේ. සල්ලිකාරයෝ කියලා අපිට ඕනේ ගන්න හැකිද? කියන්න බලන්න ජරාවට පත් වුනහම මොනවාද නැති වෙන්නේ නැත්තේ? පින්නතුනි ඔය තියෙන සේරම චේන් මුදුමාල බ්‍රේස්ලට් වල්ලු කරාඹු ගලවන්න ගලවන. මට තියෙන ප්‍රශ්නේ ජරාවට පත් වුනහම මොනවාද අපිට නැති වෙන්නේ නැත්තේ? දෙවෙනි එක කවුද ජරාවට පත් වෙන්නේ නැත්තේ? ඒකේ අවසාන කියමන කතන්දරයේ නිගමනය තමයි අපි සේරටම එකම ඉරණමත් වෙනවා. අය මේ ඕක ඇතුළට යනකොට කිව්වට වැඩක් තියෙනවද? මේ ෂර්ට් එකේ ඉර තියලා මැදලා නැහැ, මේක අඳින්න බෑ, මේකේ කොලර් එක ඉරයි, අත කොටයි. ඕවා කියන්න පුළුවන්. ඕක ඇතුළට යනකොට කියන්න පුළුවන්ද මගේ අත පාළුයි කරපාළුයි කියලා? ඒවා කියන්න බෑ. ජරාවට පත් වෙන්න පුළුවන් අනතුරකින් පෞගිය දවස්වල ඔය මගේ බොහොම හිතවත් දායිකාවකගේ දරුවෙක් අසනීප වුණා. හාමුදුරුවනේ හදිසි අනතුර. මේ චොපර් එකක් බැලුවා කොළඹට ගේන්න. චොපර් නැහැ. ඒ වෙලාවේ ගන්න නැහැ. මට එතකොටත් මතක් වුණේ ජරාව ඉදිරියේ සල්ලිකාරකම් මොකටද කියලා. අපි හැමෝම ජරාවට පත් වෙනවා. පින්නතුනි ජරාවට පුළුවන් අපිව තනි කරන්න. දැන් ඔය දැන් අපි මෙහෙම ඉන්නකොට අපි අපිට ඕන විදිහට කොණ්ඩේ හදා ගන්නවා. මං කියන්නේ පින්නතුනි මේකේ තියෙන අවිනිශ්චිතතාවය මේකේ හැම නඩත්තු කරන්න දෙයක් නැහැ. පින්නතුනි බොහොම සැනින් පුළුවන් වෛද්‍යවරුන්ට නේ අපිව නඩත්තු කරන අපේ කොණ්ඩේ අපේ රැවුල අපෙන් අහන්න නැතුව ඉක්මනින් කපලා දානවා. මොනවාද අපිට නැති වෙන්නේ නැත්තේ? හැම එකක්ම නැති වෙනවා. දැකලා තියෙනවද අර නහයට බටයක් දාලා කන්න බොන්න දෙන ලෙඩ්ඩු? මගේ රස්සාවෙන් ගන්න පඩිය, මගේ ව්‍යාපාරයෙන් එන වැටුප, මගේ ගෙදර, මගේ ලිඳ, මගේ වගාව, මගේ දරුවෝ, මගේ බිරිඳ මොනවාද තියෙන්නේ? මතක තියාගන්න. අපි දැඩි සත්කාරයේ ඉන්නකොට පින්නතුනි මම මේ අසුභය කියනව නෙමෙයි. අපිට මෙහෙම වෙන්න નિયમિતයි. උනාට පස්සේ බලනවට වඩා හොඳයි වෙන්න කලින් බලන එක. මම දැකලා තියෙනවා. කවුරු හරි හෙදියක් ඇවිල්ලා අර සිරින්ජරේට මොනා හරි දැම්මොත් තමයි බඩට යන්නේ. මේ ලෝකේ හැම එකක්ම අපිට නැති වෙනවා.